බැඳීම් අතරින් බිහිවෙන ශක්තිය නැවත නැගිටින්න. ඒක බුදුදහම කියන ආකාරය මෙහෙමයි. කවුරුත් පරාජය වෙලා තියෙනවා. කවුරුත් දුක් විඳලා තියෙනවා. නමුත් බුදුදහම මෙහෙම කියනවා. දුක් විඳීම, සැප විඳීම එක ලෝක ස්වභාවය. ඒක කවුරුත් දන්න දෙයක්. අද මම කියන්නේ කඩා වැටෙන තැනින්ම නැවත නැගිටින්න. ඒක කරන්න පුළුවන් දෙයක්. 1. Suffering is universal. බුදුරජාණන් වහන්සේ මහා අභිනිෂ්ක්‍මණය ආරම්භ කරේ ජාතිය, ජරාව, ව්‍යාධය, මරණය දැකලා. ඔබත් දැක්කා ජීවිතේ පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යන විදිය. ඒ එක් අවස්ථාවක විභාගය අවසන්වත් වීම, එක් අවස්ථාවක ආදරයෙන් පෙරදීම, තවත් අවස්ථාවක තමාගේ ආදායමම නැති වෙලා යන අවස්ථා තියෙනවා. ඒක වුණා කියලා ඒක ගැන හිත පැලවෙන්න එපා. ඒකිනුත් ඔයාට යමක් ඉගෙන ගන්න තියෙවි. ඒක ඉගෙනගෙන එතනින් අයින් වෙන්න. ආයේ වැරදි වෙන්න ඉඩ තියන්න එපා. 2. පීඩාව පිළිගැනීම. බුදුදහමේ පළමු සත්‍යය දුක්ඛ සත්‍යය. ඔබේ කඩාවැටීම පිළිගන්න. ඒක බියක් නෙමෙයි, ඒක පිළිවෙලක්. යස්ස දේසා පඤ්ඤන්ති සෝසුඤ්ඤා සනිබ්බුනෝ. ප්‍රඥාව ඇති අය නිවන් සංසුන් වීම අත්විඳිනවා. ඔයා වැටෙන එක තමයි ඒක වගේ ජයග්‍රහණය. ඔයා වැටිලා ඉන්නේ නැගිටීමේ ස්කිල් එක වළංග තියෙන හින්දා. ඉතින් ඇයි ඒ පීඩාව පිළිගෙන නැගිටින්නේ නැත්තේ? අතම නැගිටින්න. 3. Stress is silent. බුදුරජාණන් වහන්සේ කියනවා සම්තිපානං තිබ්බානං සංසුන් වීම නිවනට ලංවීමක්. ඔයා වැටුණා කියන්නේ ආයෙ නැගිටින්න බෑ කියන එක නෙවෙයි. ඔයා තවදුරටත් බිඳීම් අතරින් වඩාත් ශක්තිමත් වෙන කෙනෙක් වෙලා ඉවරයි. ඔබේ උසස්ම හැකියාව ඔයාගේ හැඟීම් අතරම සැඟවිලා තියෙන්න පුළුවන්. ඒක හඳුනා ගන්න, ඔයාගේ ජීවිතය ආලෝකමත් කරගන්න. 4. මගෙන් ඔයාට ලැබෙන බෝනස් ටිප් එක. ඇබ්බැහිවීම් වලින් මිදෙන්න. උදාහරණයක් වශයෙන් ෆෝන්, ගේම්, සෝෂල් මීඩියා, සිගරට් and alcohol. මේවෙන් මිදෙන්න. ඒක කරන්න පුළුවන්. දවස් 21ක් ඕනම දෙයක් එක දිගට කරොත් ඒක ඇඩික්ට් එකක් වෙනවා. ඒකෙම අනිත් පැත්ත ගැන හිතන්න. එහෙම කරොත් ඔයාලට පුළුවන් වෙනවා මේවා ජීවිතෙන් පන්නලා ගන්න. ඒ කියන්නේ දවස් 21ක් මේ දේවල් නොකර හිටියොත් ඒවා වගේ ජීවිතෙන් අයින් කරලා දාන්න ඔයාටම පුළුවන් වේවි. කඩා වැටීම් ඒවා බියක් නෙවෙයි. ඒවා පාඩම්. ඔයාට තියෙන දුක බුදුදහමෙන් වටහා ගන්න පුළුවන්. නැත්නම් තවත් මාර්ග ඕන තරම් තියෙනවා. මම ඒවා ගැනත් වීඩියෝ එකක් කරන්නම්. නැගිටින්න. බිඳීම් අභියසට ඉදිරියෙන් ඔබේ ජීවිතය සාර්ථක කරගන්න ඔයාටම පුළුවන් වේවි. මට අන්තිමට කියන්න තියෙන්නේ ඔයාගේ ජීවිතය ඔයාගේ අතේ කියලා.